හායි කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම රසටම ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒකට ගැළපෙනම රසට මාළු ඩෙවල් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා හැමදාම කඩෙන් කනවට වැඩිය අපිම ගෙදරදීම හදාගන්නකොටනේ රස. ඉතින් ඔයාලට මේ රෙසිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මාළු. හොඳින් සෝදා කපාගත්ත මාළු. මේකට අපි ලුණු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස් ටිකක් එකතු කරලා මේ විදියට මික්ස් කරගන්නවා. මික්ස් කරලා මේක පැය භාගයක් වගේ ඔයාලා පැත්තකින් වහලා තියන්න. ඊට පස්සේ ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. මේ විදියට අපි ඔක්කොම ටික බැද ගන්න ඕනේ. පොඩියට කපා ගත්තාම ලේසි ඉක්මනින් බැදෙනවා. ඒ වගේම තෙල් ගොඩක් යන්නේත් නැහැ. මෙන්න මේ ප්‍රමාණයට බැදගත්තාම ඇති. දැන් මේ ටික අපි භාජනයකට අයින් කරනවා. ඊට පස්සේ අපි අර බැදගත්ත තෙල් වලින්ම තෙල් ටිකක් දාලා සුදු ලුණු, ඉඟුරු මේ ටික පොඩියට කපාගෙන ඒක තෙල් එකේ බැදෙන්න ඇරෙන්න දීලා අපි ඊට පස්සේ අපි බැදගත්ත අර මාළු ටික මේ විදියට එකතු කරගන්නවා. මේක ආයෙ චුට්ටක් ටෙම්පරාදු වෙන්න දීලා අපි මේකට ඊට පස්සේ කපාගත්ත තක්කාලි, අමු මිරිස් මේ ටික එකතු කරගන්නවා. ඔයාලට තියෙනවා නම් මාළු මිරිස් උනත් දාන්න පුළුවන්. මම මේ වෙලාවේ එකතු කරගන්නේ අමු මිරිස් විතරයි. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු චූට්ටක්, සෝයා සෝස් ටිකක් එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරගන්නවා. මේ වෙලාවේදී මම තක්කාලි සෝස් එකතු කරගන්නවා. මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක ටෙම්පරාදු වෙන්න දීලා ඒකට සීනි එකතු කරගන්නවා. ඔයාලගේ රසය අනුව සීනි එකතු කරගන්න පුළුවන්. ඔයාලා පැන් රහට කන්න කැමති නම් පැන් රස විදියට තව සීනි හැන් දෙකක් විතර දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අවසානට තමයි ලුණු ටික දාන්නේ. නැත්තම් අර ලුණු මැලවෙන ගතිය වැඩි වෙනවා. ඒ නිසා අපි අවසානට ලුණු ටික එකතු කරලා චුට්ට වෙලාවක් ලිප ඕන් එකේ තියලා ඊට පස්සේ ලිප ඕෆ් කරගන්නවා. දැන් ඉතින් මාළු ඩෙවල් එක නම් හරි. ඔයාලත් මේ ලේසිම ලේසි රෙසිපි එක try කරලා බලන්න. ඊට පස්සේ අපි දැන් හදාගන්න යමු අපේ රයිස් එක. මුලින්ම භාජනයක් ලිපේ තියාගන්න. ඒකට තෙල් ටිකක් දාන්න. ඊට පස්සේ මම මේක එකතු කරන්නේ කපාගත්ත සුදු ලුණු, ඉඟුරු මේ ටික හොඳට පොඩිවට කපාගෙන හෝ තලාගෙන එකතු කරගන්න. මේ ටික හොඳින් තෙලේ ටිකක් අර රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේක මාරු සුවඳයි එතකොට මේ වෙලාවේදී. ඊට පස්සේ මම ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට බැදෙන්න දෙන්න. ඊට පස්සේ මේකට බිත්තර එකතු කරගන්නවා. මම නම් දෙකක් තමයි එකතු කරගන්නේ. ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට තෙල් වල ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ මම ඒකටම කැරට් ටික එකතු කරගන්නවා. මේ විදිහට ඔක්කොම එකට කලවම් කරගන්නවා අපි. ඊට පස්සේ මම ගම්මිරිස්, ලුණු ටිකක්, ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ සාමාන්‍ය මට්ටමේ ගින්දර තියාගත්තාම ඇති. ඊට පස්සේ අපි අපේ බත් එක එකතු කරගන්න ඕනේ. මම මේ වෙලාවේ එකතු කරගන්නේ බාස්මති හාල් එක. බත් පොඩ මේකට එකතු කරගන්නවා. මේ විදියට ටික ටික එකතු කරලා අපේ අර එළවලුයි බිත්තරයි එක්ක
හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අනිත් බත් ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ දැන් තියෙන්නේ හොඳින් මේක මික්ස් කරගන්න. මම මේකට කලින් බැදගෙන තියාගත්තා සොසේජස් ටිකකුයි මාළු ටිකකුයි. ඔයාලට කැමති නම් මේකට චිකන් එකතු කරගන්න පුළුවන්. ඒකට චිකනුත් පොඩි වැඩ කෑලි ටිකක් කපලා එහෙම නැත්නම් චිකන් කෑල්ලක් තම්බලා වගේ එකතු කරලා ඒක බැදගෙන මේ බත් එකට එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී ලිපේ ගින්දර ගොඩක් වැඩි කරලා තියාගන්න. ඊට පස්සේ අපි එකතු කරගන්නවා තක්කාලි සෝස් ටිකක්, කෑලි මිරිස් ටිකක්, ලුණු කුඩු ටිකක්, සෝයා සෝස් ටිකක්. මේ ටික ඔක්කොම කලවම් කරලා අපි අවසානට ගම් මිරිස් කුඩු එකතු කරලා සීනි පොඩ්ඩක් එකතු කරගන්න. එතකොට මාරම රසයි. මේ තියෙන්නේ අපි හදාගත්ත රයිස් එකයි මාළු ඩෙවල් එකයි. ලේසිම ලේසි, අමුද්‍රව්‍ය ගොඩක් යන්නෙත් නැහැ. ගෙදරදීම ඔයාලට හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. කැමති නම් ඔයාලා try කරලා බලන්න. මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, subscribe කරන්න. ඒ වගේම මාත් එක්ක මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.